ඒෂියා ටුඩේ අපි අද ඇවිල්ලා ඉන්නේ මහනුවර. මහනුවරේ ඉඳලා කිලෝමීටර් 20ක් විතර ලස්සන කඳු පන්ති අතරින් එනකොට තමයි මේ ස්ථානය තියෙන්නේ. ඔබට පේනවා ඇති මේ පරිසරයේ සුන්දරත්වය කොච්චර ලස්සනද කියලා. මේක පරිසරයත් තාක්ෂණයත් එකට එක් වෙච්ච තරම්. අපි හැමෝම දන්නවා ලංකාවේ මුලින්ම නිර්මාණය වුණු සුපකායක, වේගකායක. ඉතින් ඒ ආයතනය විසින් පවත්වගෙන යන The Rise Tech Village එකට තමයි අද අපි ඒෂියා ටුඩේ කණ්ඩායමත් එක්ක ඇවිල්ලා ඉන්නේ. ඔබ දන්නවා තාක්ෂණයත් එක්ක තමන්ගේ එදිනෙදා රාජකාරී කරන මිනිස්සුන්ට අනිත් අයට වඩා ටිකක් විතර ස්ට්‍රෙස් එක වැඩි. ඔබ දන්නවා පරිගණකත් එක්ක ප්‍රෝග්‍රෑමින් කෝඩින් වගේ කරන අයට ටිකක් විතර අපි කියනවා හයි ස්ට්‍රෙස් ජොබ්ස් කියලා. ඉතින් මේ වේග ආයතනත් එක්කලා වැඩ කරන සමහර තාක්ෂණික විශේෂඥයෝ බේස් වෙලා ඉන්නේ මේ මහනුවර තියෙන ඒගොල්ලන්ගේ The Rise Village එකේ. ඒ වගේම මේ ස්ථානයේ තව තියෙන සුවිශේෂීකමක් තමයි භාවනාව, ඒ වගේම කාබනික ආහාර, ඔය වගේ දේවල් වලින් පෝසත් ස්ථානය තමයි මේ Rise Village එක. ඒ වගේම අක්කර 75ක් පුරාවට මේ භූමිය ඔවුන්ගේම වගාවන් අධිතාක්ෂණික කෘෂිකාර්මික කටයුතු මේ භූමියේ ඔවුන් පවත්වාගෙන යනවා. කෝඩ්ජන් අපේ මද කම්පැනි එක තමයි කෝඩ්ජන් ඔයාලා මේ දන්නවා ඇති වේගා ඉනෝවේෂන්. ඒ කියන්නේ ලෝකෙම දෙවෙනියටම ෆාස්ට් යන්න පුළුවන් කාර් එක තමයි වේගා කාර් එක කියන්නේ. මේ ඉලෙක්ට්‍රික්, සම්පූර්ණ ඉලෙක්ට්‍රික්. ඒ වගේම තමයි The Rise Tech Village කියලා මම එනවා මෙතනට. The Rise කියන්නේ The Rise of Mind. ඒ කියන්නේ මිනිස්සුන්ගේ මයින්ඩ් එක අදන concept එකක් තමයි මේ යන්නේ. ඔයාලා ඕන වෙලාවට ඇවිල්ලා මේ බලන්න පුළුවන්. මේ සාමාන්‍ය අපි මේ ලොකු සේවයක්. දැන් අපි වේගායක ගත්තාම මේ කෝඩ්ජන් එක ගත්තාම අපේ හැම කම්පැනියක්ම රටට සේවයක් කරන concept එකෙන් තමයි අපි මේ business model එක කරගෙන යන්නේ. රයිස් එක ගත්තම රයිස් එකේ ඇවිල්ලා අපි එකට එකක් අදාළ නැති ගොඩාක් බිස්නසස් කරනවා. ඒ කියන්නේ බිස්නස් කියලා කියන්නත් බෑ. ගොඩක්ම අපි කරන්නේ R&D. ඒ වගේ ගත්තාම දැන් අපි ඉකොලිප්ටස් ගහ අපි ගාව ඕන තරම් තියෙනවා. ඒකේ කොළවල් කපාගෙන ඒකේ ඔයිල් එක්ස්ට්‍රැක්ට් කරගෙන ඒකේ අපි සබන් සෝප් මේ අනික මේ බොඩි වොෂ් ඒ වගේ එක දේවල් හදනවා. ඒකේ අමතරම අපි හදනවා ෆෝල්ඩබල් හවුස්. ඒ කියන්නේ සාමාන්‍ය පෑ දෙකකින් වගේ හදන්න පුළුවන් හවුසස් අපි හදනවා. ඒ ඔක්කොම අපි හදන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ බේසික් ලෙවල් එකේ ඉන්න මේ එක්කෙනෙකුට අර මේ ගොඩාක් ඒ කියන්නේ දැන් ලයිෆ් එක අපි ගත්තාම සාමාන්‍ය අපි මේ ගෝල්ස් ඇචීව් වෙනකොටම අපේ ලයිෆ් එක ඉවර වෙනවා. රයිස් එක ගත්තාම එහෙම නෙවෙයි. අපේ ගෝල්ස් ටික ඇචීව් කරගෙන අපි ලස්සනට ජීවත් වෙන තැනක් තමයි මේ රයිස් එක කියන්නේ. රයිස් එකේ සාමාන්‍ය අපි ගාව දැනට වැඩ කරනවා 150ක් විතර. ඒ 150ම මෙහි වැඩක් කරනවා කියලා හිතාගෙන නෙවෙයි මෙහෙට එන්නේ. අපි මෙහි ජීවත් වෙනවා. මේ ඇවිල්ලා ලෝකෙම හැදෙන පළවෙනිම තාක්ෂණික ගම්මානයක් තමයි අපි මේ හදන්නේ. The Rise Tech Village කියන්නේ. මේකේ ඔයාලට මෙඩිටේෂන් කරන්න පුළුවන්. ඔයාලට මේ ඕන ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්. ඕන ගේම් එකක් ප්ලේ කරන්න equipments අපි ගාව තියෙනවා. අපි natural pool එකක් හදලා තියෙනවා. ඒකේ ඕන වෙලාවක ඔයාලා නහන්න පුළුවන්. ඒ වගේම අපිට කැටල් හට් එකක් තියෙනවා, කන්ස්ට්‍රක්ෂන් ටීම් එකක් තියෙනවා, කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක් තියෙනවා. අපි ලංකාවේ පුරා ඕනම තැනකට අපි රෙන්ට් අවුට් කරනවා. අපි මේ මැෂින්ස් ටික, equipment ටික අපි ගාව එක්ස්පීරියන්ස් මේ ලේබර් ටීම් එකක් ඉන්නවා. අනික අපි ගාව එක්ස්පීරියන්ස් ඉන්ජිනියර්ස්ලා ටීම් එකක් ඉන්නවා. ඒ වගේ එකට එකක් අදාළ නැති ලොකු සේවයක් අපි මේ කරනවා. අපි The Rise එතකොට The Rise එකේ අපේ තියෙනවා eucalyptus plants ඒ වගේම rosemary naturally අපේ environment එකේ තියෙන plants. එතකොට අපි හිතන්නේ eucalyptus එක අපි කොළ වැටිලා බිමට වැටිලි ඉවර වෙලා ඒවා කොළ ටික පොළොවට දිරලා යන එක තමයි normally වෙන්නේ. එතකොට අපිට පුළුවන් කමක් ලැබුණා මේ eucalyptus වලින් oil එකක් extract කරලා මේ වගේ සෙනාර කියන product එක මේ වගේ oil extract කරලා අපි produce කරන product එකක්. එතකොට eucalyptus oil වලින් specially body wash එකක්, soap එකක්, soothing balm එකක් වගේම face pack එකක්. මේට අමතරව අපේ තියෙනවා toothpaste එකක්. මේ product naturally extract කරපු eucalyptus වලින් තමයි අපි product එක හදලා තියෙන්නේ. mainly ඒක experiments ඔක්කොම
යුනිවර්සිටි ඔෆ් පේරාදෙණිය සයන්ස් ෆැකල්ටිකින් තමයි ප්‍රොඩක්ෂන් මට්ටමින් කරගෙන යන්නේ. එතකොට මේ බොඩි වොෂ් එක දැනට අපි අපේ ස්ටාෆ් ලෙවල් එකේ රයිස් එකේ ඉන්න එම්ප්ලොයිස්ලා ඔක්කොම යූස් කරලා කොයි වගේද වෙන්නේ, ඒ කියන්නේ කොයි ෆීඩ්බැක්ස් දීලා තියෙන්නේ. එතකොට ඒ ෆීඩ්බැක්ස් වලින් ඉම්ප්‍රූව්මන්ට් කරලා තමයි ෆයිනලි මේ වගේ ප්‍රොඩක්ට් එකක් අපි ඩෙවලොප් කරලා තියෙන්නේ. අපිට මේ ප්‍රොඩක්ට් එක අපේ වෙබ්සයිට් එක through සෙනාරා වලට වෙනම වෙබ්සයිට් එකක් ඩෙවලොප් කරලා තියෙන්නේ. ඒකට පේමන්ට් ගේට්වේ එක හදන ගමන් මේ දවස්වල තියෙන්නේ. එතකොට අපිට මේ ප්‍රොඩක්ට් එක ගන්න අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා පර්චේස් කරගන්න පුළුවන්. අපි ඔක්කොම ඩෙවලොප්මන්ට් යන්නේ AI යූස් කරලා. මෙතන මෙයා වුණත් මෙයා කන්ටෙන්ට් කරන්නේ. එතකොට අපේ VS Code එකේ තියෙනවා GitHub Copilot. ඒක යූස් කරගෙන තමයි ඔක්කොම ගන්න. සාමාන්‍යයෙන් මේ වෙබ්සයිට් එක උනත් හදන්නේ මෙයාට දවසක් වගේ ගියේ. එතකොට මේකත් කරවොත් මේකෙත් යන්නේ ඒ වගේ සීන් එකක්. ඒජන්ට් සීන් එකයි. එතකොට මොඩල් ට්‍රේන් කරන එක එතකොට ඩෙවලොප් කරන එක තමයි මේ කියන්නේ. එතකොට මෙතෙන් ආවොත් වෙන්නේ මෙයා 3D සයිඩ් එක කරන්නේ. මෙයාගෙත් ඔක්කොම AI යූස් කරලා 3D කරන්නේ. මෙයා මෙතන හදන්නේ අපේ වෙබ් එක UI එකක්. ඒක අපිට තියෙන්නේ අපේ ප්‍රයිවට් ප්‍රොජෙක්ට් එකක්. ඒකේ ඔප්ෂන් සයිට් එකක් තියෙනවා. ඒකේ ඉස්සරහා UI එක තමයි මෙයා හදන්නේ. එතකොට මෙයා UI ඩිසයිනර් කෙනෙක්. මෙයා 3D ආටිස්ට් කෙනෙක්. එතකොට මෙයාගෙත් ඔක්කොම යන්නේ ලවබල් කියලා තියෙනවා AI software AI මේ වෙබ් එකක්. ඒක යූස් කරලා එතකොට මෙයාගේ ස්කිල් එකත් එක්ක සාමාන්‍යයෙන් සතියක් වගේ ඇතුළත වෙබ්සයිට් එක UI එකක් හදලා දෙනවා. එතකොට අතන බැලුවොත් එහෙම එතනත් යන්නේ වෙබ් ඩෙවලොප්මන්ට්. ආය තියෙනවා CCTV automation. මේ දෙන්නම කරන්නේ මෙයා මොඩල් ඩෙවලොප් කරනවා. ට්‍රේන් කරනවා කරන්නේ. ඒතකොට මෙයා තමයි ඒකේ හાર્ඩ්වෙයාර් පාර්ට් එකේ මොකද කියන්නේ? automation CCTV AI ඉන්ටිග්‍රේට් කරලා chatbot කෙනෙක් හදලා දෙනවා. එතකොට තව දෙයක් තමයි අපේ කෝඩ්ජන් වේගා AI grow ඒ හින්න කට්ටිය වුණොත් රයිස් එකේ ඇවිල්ලා වැඩ කරන්න හරිම ආසයි. ඒ කියන්නේ එයාලා දැන් ටවුමේ වැඩ කරන කට්ටිය. ඒ කියන්නේ ටවුමේ වැඩ කරන එක්කෙනෙක්ට රයිස් එකට ඇවිල්ලා මේම පරිසරයත් එක්ක ලැප් එකක් තියාගෙන ඒ කියන්නේ මේ සම්පූර්ණයෙන්ම අපේ Wi-Fi connections දීලා තියෙන්නේ. සාමාන්‍ය පරිසරයක ඉඳගෙන එයාට පොඩි වතුර වීදුරුවක් දීගෙන එයා බිබී ඒක වැඩ කරනවා කියන්නේ ඒක සාමාන්‍ය ලෝකේ දැන් කොහෙවත් මේක වෙන්නේ නැති වැඩක්. ඒ වගේ තමයි අපේ කෝඩ්ජන් එකේ ඉඳලා අපි software engineersලා එනවා. එයාලා ඇවිල්ලා මේ පරිසරය බලාගෙන එයාලගේ වැඩ ටික කරගෙන එයාලා මේ යනවා. අනික වේගායකෙත් එමයයි මේ අපේ මේ engineersලා එනවා. AI grow එකෙත් agronomistලා ඒ වගේ අපේ මේ අපි ඒ කියන්නේ අපේ company වල ඉන්න එමෝම එකට එකක් අපි මේ join වෙලා ඕම මේ team work එකක් විදිහට අපි රටට සේවයක් කරනවා. මේ හින්දා ඔයාලටත් මේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් මේ ඔක්කොම concept එක. ඒ කියන්නේ කෝඩ්ජන්, වේගා ඉනෝවේෂන්, AI grow, chargenet ඒ වගේ companies 27ක් වගේ තියෙනවා අපිට. ඒ ඔක්කොම concept එක අපේ boss Dr. අර්ෂගේ. ඒ හින්දා මේ තැනදී යාට තමයි අපි ඒ කියන්නේ ඇත්තටම මගේ අවංකවම මම එයාට ස්තුති කරනවා අපිට මේ වගේ opportunity එකක් මේ වගේ ජොබ් එකක් මේ වගේ ලයිෆ් එකක්. ඒ කියන්නේ අපිට සාමාන්‍ය අයිඩියා කරගන්න බෑ මේ වගේ දෙයක් තියෙනවද කියලා. එයා තමයි අපිට මේ දේවල් ටික ඔක්කොම දෙන්නේ. සාමාන්‍යයෙන් ඇත්තට මගේ පර්සනලි මම ගත්තා නම් දැන් අද මම වෙන තැනක ගිහිල්ලා IT ජොබ් එකක් කරනවා නම් මම කෑම අරන් යන්න ඕනේ. උදේ දවල්. අනික මට ට්‍රැවලින් කොස්ට් එකක් යනවා. අනික මගේ ඇඳුම් පවා ඒ ඔක්කොම ඒ ඔෆිස් එකට හරියන විදිහට මම චේන්ජ් වෙන්න ඕනේ. ඒ ඔක්කොටම වඩා රිස්ක් එකක් වැඩි මට. ඒ කියන්නේ පාරේ මං මේ 2 wheeler එක ගිහිල්ලා යන මට රිස්ක් එකක් වැඩි. ඒ ඔක්කොමත් එක්ක බලනකොට මේ ඔක්කොම රයිස් එකේ ගත්තම ෆ්‍රී. ඒ කියන්නේ අපි අඳින ඇඳුම් පවා මේ කිසි මේ ප්‍රශ්නයක් නැහැ. කෑම බීම ටික මේ නොමිලේ හම්බ වෙනවා. මේ අපි වෙජිටේරියන් විතරයි දෙන්නේ. මේ හේතුව තමයි මේ අපි ස්පිරිචුවල්. ඒ කියන්නේ මේ පුනිත භූමියක් විදිහට තමයි මේ රයිස් එක අපි හදන්නේ. ඒ හින්දා ඔයාලත් ඇවිල්ලා බලන්න මේ ඇත්තටම අපි ගන්න සැලරි එක ඇත්තටම මේ අපිට සේවිං එකක්. ඒ කියන්නේ කිසිම වියදමක් නැහැ. අපි දවසක් ගත්තන වැඩිපුරම අපි ඉන්නේ මේ රයිස් එක ඇතුලේ. ඇත්තටම අපි අවස ඒ කියන්නේ 8 to 5 තමයි අපි ජොබ් එකක් කරන්නේ. මම කිව්වා කලින්ම ජොබ් එකක් කියලා හිතලා නෙමෙයි අපි මේක කරන්නේ. මේක අපි ලයිෆ් ස්ටයිල් එකයි. මේක අපි ජීවත් වෙනවා. අපිට මේ පහ ඒ කියන්නේ දැන් අපි ඉස්කෝලේ ඉස්සරහා ඉන්නකොට 1:30 වෙනකම් බලාගෙන ඉන්නවා ගෙදරට දුවන්න. ඒ වගේ
සමහර කම්පැනිස් වලත් මම වැඩ කරලා තියෙනවා 5 වෙනකම් බලාගෙන ඉන්නවා මේ කවුන්ට් වෙනකොට මේ 5 වෙච්ච ගමන්ම ටක් ගාලා දුවලා ගෙදරට යන්න. හැබැයි රයිස් එකේ අපේ කම්පැනිස් වල එහෙම නෙවෙයි. යන්න මේ ඒ කියන්නේ අනේ 5 වෙනවනේ කියලා අර එහෙම හැදෙන මයින්ඩ් සෙට් එකක් තියෙන. ගෙදරට යන ආසාවක් ඇත්තටම නැති වෙලා තියෙන්නේ මේ රයිස් එකේ. ඔයාලට මම මේ වචනෙන් කිව්වට සමහර කට්ටියට මේ හිතනවා ඇති ඒක මේ කොහමද මේ ඒක මේ සෙට් වෙන්නේ නැහැ හරියට. මේ ඒක ඇඩැප්ට් වෙන්නේ නැහැ. ඔයාලා ඇවිල්ලාම බලන්න ඕනේ ද රයිස් ටෙක් විලේජ් එකට. මම මේ ඇවිල්ලා ඉන්නේ ද රයිස් ටෙක් විලේජ් එකේ ගෙස්ට් හවුස් එකට. මෙතනට මේ පරිසරය හරි ලස්සනට පේනවා. ඈතින් මහවැලි නදිය, වික්ටෝරියා ජලාශය, ඒ වගේම මං හිතන්නේ දුම්බර මිටියාවත මෙතන හරි ලස්සනට බලන්න පුළුවන්. ඉතින් මෙතන ගොඩක් අය ටෙක් තාක්ෂණික ක්ෂේත්‍රයට සම්බන්ධ කෝඩ්ජෙන් සහ වේග ආයතනවල ඇවිල්ලා මෙතන උන්ගේ වැඩ කටයුතු කරනවා. පරිසරයේ සුන්දරත්වය, මේ මහනුවර, මේ කන්ද උඩරට තියෙන ලස්සන පරිසරය ඉඳගෙන ගමන්. ඉතින් මටත් හිතුණා පොඩ්ඩක් අපේ වැඩසටහන් පටිගත කරන අතරතුර පොඩි විවේකයක් ගන්න මෙතනට එන්න කියලා. ඉතින් සමහර අය මෙතන ඉඳලා භාවනාව පවා ප්‍රගුණ කරනවා කියලා අපිට අද අහන්න ලැබුණා මේ ආයතනයේ වැඩ කරන අයගෙන්. ඉතින් අපි නැවතත් මේ වගේම ලස්සන තැනකින් ඕගලන්ට දැනගන්න තවත් දේවල් අරගෙන ඒෂියා ටුඩේ කණ්ඩායමත් එක්ක ආයෙ හම්බෙමු.